දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ප්‍රේමණීය සහෝදර සහෝදරයනි, නැවතත් දිනපතා භෝජනී සේවාව කරන කොටගෙන ඔබ හමුවීම මාත් ප්‍රීතියක් කොට සලකනවා. දේව වචනේ මෙසේ කියනවා, දවස මොකද්ද මේ නත්තල කියලා කියන්නේ කියලා බලමු. ලූක් දෙවෙනි පරිච්ඡේද 25 වෙනි පදය. බලව යෙරුසලේමේ සිමියෝන් නම් මිනිසෙක් සිටියේය. මේ මිනිසයා ඊශ්‍රායලී සැනසීම බලා සිටියා වූ ධර්මිෂ්ඨ භක්තිවන්ත කෙනෙක්ය. ශුද්ධාත්මයන් වහන්සේ ඔහු කෙරෙහි වූසේක. ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්න පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔහුට එළිදරව් කර තිබුණේ. ඔහු ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන දේවමාලිගාවට ආවේය. ලදරු යේසුස් වහන්සේට විවස්ථාව සිරිත ලෙස කරන පිරිස මව්පියන් විසින් උන්වහන්සේ ගෙන විට ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, ස්වාමින් වහන්සේ දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදාන යන්ට හැරීමසේක. මක්නිසාද අන්‍ය ජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයේද ඔබගේ ඊශ්‍රායල් සෙනගගේ තේජසෝ සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළියෙල කළා ගැලවීම මාගේ ඇස් වලින් දුටුවේය. ඇත්තටම මේ වචනය අනුව බැලුවොත්ම සැබෑ නත්තල කියන්නේ මිනිසු ගැලවීම අත්දකින එක. මේ සිමියෝන් නැමැති මේ මනුස්සයා දේව බය ඇති මනුස්සෙක්. අපි දකිනවා මේ කතාවේ තියෙන ලස්සන දේ තමයි ඔහු තුළ ශුද්ධාත්මයන් වහන්සේ ඔහු කෙරෙහි හිටියා. ශුද්ධාත්මයන් වහන්සේ හිටියා. අපි දකින්න පරණ ගිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. මොකද පෙන්තකෝස්ත දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ 120 දෙනා පිට පැමුණා ඒක. ඒ අතරතුර අපි බලන දේ තමයි මෙතන ශුද්ධාත්මයන් වහන්සේ ඔහු කෙරෙහි වුණා. ඊළඟට ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔහුට එළිදරව් කර තිබුණා. ශුද්ධාත්මයන් වහන්සේ ඔහු සමග සිටියා විතරක් නෙමෙයි, ශුද්ධාත්මයන් වහන්සේගේ එළිදරව් වීම තුළ ජීවත් වෙනවා. ඒක ගොඩාක් වැදගත් වෙන්නේ. මිනිස්සු අන්‍ය භාෂා කතා කරනවා, මේවා කරනවා. නමුත් අර ශුද්ධාත්මයන් වහන්සේ දෙන එළිදරව් වීම තුළ ජීවත් වෙන ගොඩාක් අඩුයි. ඊළඟට කියනවා ඔහු ආත්මයන් වහන්සේ කරන කොටගෙන දේවමාලිගාවට ආවේ යන්න. ඒ නිසි දවස ශුද්ධාත්මයන් වහන්සේ ඔහු සමග හිටියා. ශුද්ධාත්මයන් වහන්සේ යමක් අනාගතේ සිදුවන්නට යන දේ ගැන එළිදරව් කළා. අන්න ඒ දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන දේවමාලිගාවට ඇවිල්ලා ලදරුවව දකිනවා. දැකලා ඉවරලා යේසුස් වහන්සේව අතට අරගෙන කියනවා, ස්වාමිනී ගැලවීම මගේ ඇස් වලින් දැක්කා. ප්‍රේමණීය සහෝදර සහෝදරයනි, නත්තල කියන්නේ ලෝක ප්‍රකාශ කමින් බොමින් ප්‍රීති වෙන එකට වඩා සැබෑ නත්තල කියලා කියන්නේ ගැලවීම අපේ ඇස් වලින් දැක ගැනීම, ගැලවීම අත්දැකීම. ඉතින් මේ අවස්ථාවේදී මම විශ්වාස කරනවා අපිට ගැලවීම අත්දකින්නට පුළුවන්. උන්වහන්සේ යේසුස් යන නාමයේ අර්ථය ගැලවුම් කාර්යය. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ ආවේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන්න. යේසුස් වහන්සේ ආවේ පෞකාරයන් සොයාගෙන අපට ගැලවීම දෙන්න, සමාදානය දෙන්න, සුවය දෙන්න. මම විශ්වාස කරනවා මේ නත්තල් දවස උන්වහන්සේගේ ගැලවීම ඔබට භුක්ති විඳින්නට ස්වාමීන් වහන්සේ මහත් කරුණාව දෙයි. නත්තල කියන්නේ දෙවියන් වහන්සේ අපට දුන්න ගැලවීම ගැන දෙවියන් ස්තුති කිරීම. මොකද සිමියෝන් යේසුස් වහන්සේව අතට අරගෙන කියනවා ගැලවීම ගැස්සලි තුවා කියලා. ඉතින් ගීතාලේ 130 කියනවා උන්වහන්සේ වෙත බෝසෙන් මිදීම ඇත්තේ කියලා. බෝසෙන් මිදීම. ඕනෑම පාපෙන්, ශාපෙන්, යක්ෂ බන්ධන වලින්, බල වලින් ස්වාමීන් වහන්සේට පුළුවන් අපිව ගලවන්න, අපිව නිදහස් කරන්න, අපිට ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ ජීවමානයි. ඒ නිසා යදහමු ස්වාමීන් වහන්සේ විසින් පිළියෙල කර තිබෙනා උත්තරීතර ගැලවීම මේ නත්තල් දවසේ ශ්‍රී ලංකා දේශය තුළ එන හැම එක්කෙනාම නත්තල් සැරසිලි පමණක් නෙවෙයි, සැබෑ නත්තල යේසුස් වහන්සේ තුළ තිබෙනා ගැලවීමේ ආශිර්වාදය භුක්ති විඳින්නට දෙවියන් වහන්සේ කෙනාට කරුණාව අනුග්‍රහය දෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරමු. දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඔබේ පවුලේ යම් කෙනෙක් ගැලවීම ලැබලා නැත්නම් ඔබ යාඥා කරන්න ස්වාමීන් අද දවස ඔබගේ ගැලවීම අත්දකින්න, ඒක බෞලව ලෙස අත්දකින්න උපකාර කළම වෙනවා. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට
කරුණාවද ගැලවීමත් දෙක නත්තල කියන එකයි. නත්තල කියන්නේ ගැලවීම අපේ ඇස් වලින් දැකීම. අන්‍ය ජාතින්ට ආලෝකයේ දැකීම. මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය ලැබීම. මම විශ්වාස කරන ඒ දේ ලබා ගන්න දෙවියන් වහන්සේ ඔබට කරුණාව අනුග්‍රහය දෙයි කියලා. ප්‍රේමණීය දේව පියාණනි, විශේෂම වහන්සේගේ නාමයට ස්තුති කරන දවස ස්වාමිනී, විශේෂයෙන් මේ නත්තල් දවස ස්වාමිනී සැබෑ ගැලවීම භුක්ති විඳින්න ඔබ වහන්සේ එකිනෙකාට උපකාර කරන්න කියලා අපි යාඥා කරනවා. මොකද ඔබ වහන්සේ මේ ලෝකෙට ආවේ ගැලවුම් කාර්යය ලෙස. යේසුස් යන නාමයේ අර්ථය ගැලවුම් කාර්ය. පාපයෙන්, ශාපයෙන්, සියලු අයිතිකම් වලින් ඔබ වහන්සේ ගලවන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමීනි. සෑම දිනකට ආශිර්වාද කරන්න. හොඳයි, ඔබ සැමට සුබ නත්තලක් වේවා. යේසුස් පිටයි.